අදින් පස්සේ කෙල්ලොත් එක්ක කෙල්ලෝ බයිට් කරන්න එපා, කෙල්ලොත් එක්ක සෙල්ලම් කරන්න එපා. කලින් හිටපු විදිහ නෙවෙයි වැදගත්. දැන් ඉන්න විදිහ. අවංකකම කියන එක හිතේ තියාගන්න. අද ඉඳලා හම්බ කරන ධනෙ හරියට ගෙදෙට්ට වියදම් කරන්න. සාසනය වෙනුවෙන් කැප වෙන්න. අද ඉඳලා ගෙවල් වල තියෙන රණ්ඩු සරුවල් ෆෝන් එක ගත්ත ගමන්ම බැනගෙන යන ඒවා ඔක්කොම නතර කරන්න. මිනිස්සෙක් තේරුම් ගන්න. අද ඉඳලා ජීවිතේ පොඩ්ඩක් හරි වෙනස් කරගන්න. අනවජ්‍ය සුඛය. මේ බණ ටික අහලා අවසානයේට දෙන ඖෂධය තමයි ඕක. ඕනම ලෙඩක් සනීප කරන බෙහෙත තමයි ඕක. වැරදි නොකිරීම සහ කරන වැරදි නතර කිරීම. ඒකයි ලෞතර සම්මා සම්බුදුවරු තුන් ලෝක ධාතුවටම ඇහෙන්න දහම් දෙසන්නේ සබ්බ පාපස්ස අකරණං, සියලු පව් නොකිරීම, කුසලස්ස උපසම්පදා, කුසල් කිරීම, සචිත්ත පරියෝදපනං, තම හිත දමනය කිරීම. ඒතම් බුද්ධාන ශාසන, බුදුවරු මේකටයි අනුශාසනා කරන්නේ කියලා.